ඔන්න මම අද ඔයාලට මෙන්න මේ බටර් කේක් එක හදන විදිය කියලා දෙනවා. මම මේකේ රෙසිපි එක තව ටිකකින් දාන්නම්. ඕගොල්ලෝ එතකොට හෙට කේක් එක හදන්න පුළුවන්. මෙන්න මේ බලන්න මේ බටර් කේක් එක මේ මම හදලා තියෙන්නේ මේක oven එකේ හදන්න පුළුවන් මේ රෙසිපි එකකින්. ඒ වගේම oven එකක් නැති අයට මේක ලිපේ ෆෑන් එකේ හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු භාජනයක් ඇතුළට අපි කේක් එක තියලා ඒක කවර් කරලා ලිපේ හදා ගන්න පුළුවන්. ඒ වගේ එතකොට ලිපේ හදා ගන්නයි oven එකකින් හදා ගන්නයි එකම රෙසිපි එකමයි. වෙනසක් වෙන්නෙම නැහැ. කිලෝ කේක් එකක් මේක. එතකොට මේකට ගන්න බටර්, සීනි, පිටි ඔක්කොම එකම ප්‍රමාණය තමයි මේකට ගන්නෙ. ඒ වගේම තව පොඩි ඕගොල්ලන්ට වෙනසක් කරන්න පුළුවන්. හදිස්සිය දැන් ගෙවල් වල බටර් නැති වෙන අය ඉන්නවනේ. බටර් නැත්තම් ඕගොල්ලන්ට මේ රෙසිපි එකටම පොල් තෙල් ගන්න පුළුවන්. හැබැයි පොල් තෙල් ගන්නකොට දැන් රෙසිපි එක අපි බටර් කේක් එකක් හදනකොට ඔක්කොම එකම ප්‍රමාණයෙන් ගන්න 250 නම් 250ම තමයි බටර්, සීනි, පිටි ඔක්කොම ගන්නෙ. එතකොට අපි පොල් තෙල් ගන්නව නම් බටර් වෙනුවට අපි ඒ වෙලේ පොල් තෙල් 125යි ගන්න 250ම ගන්නෙ නෑ. අන්න එහෙම කරලා මේ කේක් එක මේ විදියටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො මම දැන් මේ කේක් එක හදාගත්තේ ලිපේ. මට oven එකේ හදාගන්න oven එක මම oven එක මට ඇත්තටම නැහැ. ඉතින් මේ මම මේක දැන් හැදුවේ ලිපේ. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ හරිම ලේසි oven එකක් නැති අයට මෙන්න මේ වගේ බටර් කේක් එකක් ලිපේ හොඳට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කේක් එකේ රෙසිපි එක මම ඔයාලට ඉක්මනටම දෙනවා හෙට 31නේ. ඉතින් හෙට ඕගොල්ලෝ මේක හදාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බටර් එකක් නැත්තම් පොල් තෙල් දාන්න පුළුවන්. ඉතින් අපිට ඕන වෙන්නේ විතරයි පාන් පිටි විතරයි. ඉතින් කේක් පිටි එකක් හෝ පාන් පිටි ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ප්‍රමාණවල ඔක්කොම ඔයාලට ඉක්මනින්ම දානවා දැන් රෙසිපි මේ එක. ඉතින් එතකන් ඔයාලා රෙඩි එකේ ඉන්න මම මේ කේක් එකේ රෙසිපි එක ඉක්මනටම දැන් දානවා. ඉතින් බලන්නකෝ ලස්සන බටර් කේක් එකක්. පේනවනේ. මේ පාර අලුත් අවුරුද්දට oven එකක් නැතුව ලේසියෙන් ලිපේ මෙන්න මේ වගේ හොඳට පිම්බිලා තියෙන හොඳ මේ පෙනුම තියෙන බටර් කේක් එකක් හදාගන්න හරිම ලේසි. ඉතින් මම රෙසිපිය ඉක්මනින්ම දාන්නම්. මෙන්න මේ බලන්න. දැන් මම මේ ඔයාලට පෙන්නපු කේක් එක. මේ බලන්න කේක් එකේ උස්ස හොඳට කේක් එක තියෙනවා. ඒ වගේම කේක් එකේ මේ ස්පොන්ජ් ගතිය හොඳට තියෙනවා. හොඳට සොෆ්ට් කේක් එකක් මේ. ඉතින් මේක තමයි මම දැන් පෙන්නපු කේක් එක. මම කපලා පෙන්නන්නේ ඔයගලන්ට. බලන්න කිසිම ප්‍රශ්න නැහැ. ලිපේ කේක් එක හදාගත්ත කෙනෙක් වටේම හොඳට තියෙනවා. ඉතින් මට දැන් මේ කේක් එක ඔයගොල්ලන්ට හදන්න කියන්න පුළුවන්. මොකද දන්නවද මේ කේක් හදන්න හරිම ලේසි. ඒ කියන්නේ අපිට දැන් කඩෙන් ගත්තොත් කේක් ගොඩක් ගාන වැඩි. එතකොට හරියට රසකාරක දානවා. ඉතින් එහෙම නැහැ. නමුත් මම මේ කේක් බටර් කේක් එක හැදුවේ හරි රෙසිපි එකකින්. ඒ කියන්නේ ඔයාලට මම මෙතන සීනි නැතුව කේක් හදන්න පුළුවන්. ඉතින් එහෙම විදි තියෙනවා. නමුත් මම අද මේ කේක් එක ඕගොල්ලෝ කියලා දෙන්නේ මේ පාර අවුරුද්දට ඕගොල්ලෝ කේක් එක හදා ගන්න ඕනේනේ. අන්න ඒ නිසා තමයි මම මේ විදිහට හරි බටර් කේක් එකක් හදාගන්න විදිහ ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. oven එකක් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔයාලට දැන් කේක් එක හදනකොට අපිට ස්කේල් එකක් ඕනේ කේක් මේ මැනගන්න. ඒක නැතත් ප්‍රශ්නයක් නෑ. මොකද මෙන්න මේ කප් තියෙනවනේ. මෙෂරින් කප්. දැන් මෙෂරින් කප් එක කොහොමද නෑ කියන්නකො. මෙෂරින් කප් එක නැත්තම් ඔයගොල්ලෝ පීරිසි කෝප්පයක් ගන්න පුළුවන්. පීරිසි කෝප්පය අපි කියමු එක සමාන කෝප්පේ වෙන්න ඕනේ. අපි කියමු මේ වගේ කෝප්පයක් අපි ගත්තා කියලා. හැබැයි එතකොට ඒ රෙසිපි එක ගන්න මේ කෝප්පේ ප්‍රමාණයම තමයි. මේ ප්‍රමාණය පිටි බටර් සීනි විතර මේ ප්‍රමාණයට ගන්න ඕනේ. ඒතර ඔයාලා පොල් තෙල් ගන්නවා නම් මේකේ භාගයයි ගන්නේ. පොතෙල් බටර් වෙනුවට පොතෙල් පාවිච්චි කරනවා. මේකෙන් භාගයයි ගන්න. ඉතින් ලොකු වෙනසක් නැහැ. හරිම ලේසි. ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ නේ ඕගොල්ලන්ට හෑන්ඩ් මික්ස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද කේක් එක හොඳට අර ලිපේ හදා ගන්න නම් පොඩ්ඩක් හොඳට බටර් විතරේ ඒ ටික හොඳට මේ මික්ස් වෙන්න ඕනේ. ඉතින් හරිම ලේසි. ඉතින් මේ වගේ කප් තියෙනවා නම් කුපිරිස් කෝප්පයක් තියෙනවා නම් ඔයාලට ගෙදර ලේසියෙන්ම කේක් හදාගන්න පුළුවන්. තව එකක් තමයි අපිට කේක් තැටියට මේ දාන්න මේ oil papers අවශ්‍ය නැහැ, baking papers අවශ්‍ය නැහැ. ඒකටත් මම ඔයගොල්ලන්ට කොහොමද හදාගන්නේ කියන එක
මගේ වීඩියෝ එක දැන් තව ටිකකින් බලන්න. ඒකේ මම ඔක්කොම විස්තර ඇතුව පැහැදිලිව දාලා තියෙනවා. කේක් එක හදන විදිහ සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ කේක් එක බලලා මේ පාර අලුත් අවුරුද්දට රසම රස බටර් කේක් එකක් හදාගන්න. ඉතින් හරියට මේ මං දෙන රෙසිපි එක ඒ විදිහටම හදන්න. ඉතින් එහෙනම් රසම රස බටර් කේක් එකක් ඔයාලා මේ පාර අවුරුද්දට හදාගන්න. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් ඔයාලට.